මෙන්න මේ ඔක්කොගේ උඹට රතින්න දෙන්නකෝ. රතින්න? අය බං කොල්ල. බම ඊයේ පෙරේද දවස් ටිකක් රතින්න ගෙනිච්ච නේද? ඒවා ඉවරයි මුදලාලි. ඒවා ඉතින් කෑලිත් නැහැ. මේ වන්ද ඕන රතින්න කනවද කොහෙද? දැන් කෑවේ නැහැ වගේ තමයි ඉතින්. දැන් මුදලාලිට කියන්න මේ විනාඩි 5කට සැරයක්වත් මට රතින්න සද්දයක් ඇහෙන්න ඕන නැත්නම් හින අප්සෙට්. දැන් මුදලාලිට කියන්න මේ බලන්න මේ මම වෝල් පේපර් එකට දාගෙන ඉන්නේ රතින්නේ. මූණ මානසික ලෙඩෙක් අනිවාර්යෙන් මූණ රතින්නම් පිස්සෙක්. හරි හරි මේ ඒක නෙමෙයි. උඹට දැන් මේ ටිකට නෙවන රතින්නනේ. දහන් ගණන් කරන්නත් යනවා ඔය කොහෙන වෙලාව. හරි හරි ගණන් කරලා ගේන්නකෝ. මේ හොඳ වෙන් දෙන්න හොඳේ. කලින් පාරක් පුස් සේව දෙක තුනක් තිබ්බා. මට ගේන්නකෝ අප්පා. දැන් ඉඳපන් මේ ආදි ගණන් කරන්නත් ඕන. ආවෙ නේද? මේ එහෙම පුස් නැහැ නේ මුදලාලි. පුස් යකෝ පුස්සේ විකුණන දේ කො මේ මම මේවා සද්දට අතේපත් වෙන ඒවා දෙදරල යන්න. දැන් මුදලාලි කියන්නේ මේ සද්දටපත් වෙනවා කියලා. ආ ඉතින් නැත්තම් හරි හරි. අපි ඒක දාලා බලමුකෝ. මේ බලමු දාලා බලමු සද්ද නැති කියලා. දාන්නනේ. දාපන්. මේ මුදලාලි සද්දේ මදීනේ. තව චුට්ටක් සද්ද තිබ්බා. කමන්නේ. දැන් මේ කුප්පි සාන්දෙමන මේ රටේ ඉඳලා ජීවිතේට මේ කවදාවත් රුපියල් 5000ක් දැම්මනේ. මේ 5000 අරගෙන ගිහිල්ලා ටවුන් එකේ සුපිරි රතින්න ටිකක් ගන්න. අලිඩොන් ටිකක් ගන්න. මේ මුදලාලි මං ගිහින් එන්නම් හොඳ. යකෝ ඉතින් මූට මේකේ සද්ද මදි කිව්වනේ. මූට අලිඩොන් නෙමෙයි ටවුමෙන් ගන්න ඕන. මූට පුළුවන් නම් හමුදාවේ කඳුරකින් ක්ලේමෝ බෝම්බයක් ඕන ගෙනල්ලා දෙන්න අතට පුපුරවන්න. ඔව් බබා ගෑන් නිදා ගන්න ඉඳන් ලැට් එකට ආය කතා කරනවා. ඔව් දැන් නම් නිදහසේ කතා කරන්න හැයි. ඔව්. කවුද දන්නේ බබා රටින් දානුනේ. හැබැයි ඒකේ නම් සද්ද සුපිරියටම ආවා. ඒ රතින්න හොඳයි. පිටියම සුද්ධ කරන් ඉන්න තිබ්බ chance එක. කොහොමද කරේ? දිනුම් ගියපු කූට්ටමට පරදි කියලා ඔට්ටු වෙල්ලුවා. පරදි කියලා ඔට්ටු වෙල්ලුවනේ. තෝ හරි ලොකු දෙයක් කරලා තියෙන්නේ නේ. යකෝ තෝ වගේ අඩු මාසෙන් ඉපදුන උණ හකුලුවෙක් එක්ක බూరు ගන්න කියන මට ගන්න ඕනේ යකෝ. හරි බං බూరు ගහනකොට දිනන පරදිනව තමයි. අයියෝ ගණන් ගන්න දිනන්නේ. දිනනවා පරදිනවා තමයි නේ. යකෝ මෙතන අවුල තියෙන්නේ හැබැයි අපි හැමදාම පරදින එකනේ. කවදාවත් දිනලා නැහැ. හරි බං මේ සැරේ වාඩිව බං මම පිටිය සුද්ධ කළා මම නැගිටින්න. පිටිය සුද්ධ කළා නැගදී. නේ අනේ මේ යකෝ රෝස් පාන් ගෙඩියක් ගන්න අතේ රුපියලක් නැහැ බూరు ගහලම යකෝ. මොකද්ද බං මේ පත්තේ? අනේ මන්ද මේ අර රකින්න ලින්ටන් යකෝ ඔකගේ ජීවිතේම රකින්න ඔබ දන්නේ නැහැ
ජීවිතේම රකින්න. ඔව් බං මුගේ වැඩේම අතේ තියෙන හැම රුපියලම වියදම් කරන වත්ත වටේ නවලා තියෙන දායක. මු එහෙනම් ලොවෙත් අප්සෙට් ඩයල් එකක් ඈ. ඔව් පවුසාලි. ඔව් කට ඔය ඩඩේ වල බූරු පිටිය ගාලා බූරු ගැහුවලා. ඒක නම් ඇත්ත හොඳ. මේ ඌ අප්සෙට් කිව්වනේ. මේ ඔබ කටවහන් මං කියන එකට ඔළුව මලන් ඉදහන් ඈ. මම දෙන්න සුපිරි මරසිය. දෙන්න මරසිය? ඔව් ඔබ කටවහන් ඉදහන් මම කියන්නේ. ඉරිපිටිස් මල්ලි කොහෙද මේ? ඉරිවිලිස් මල්ලි තමයි ඉතින්. ඔය ඉතින් මල්ලිලා අපි වඳුරන්නේ නෑනේ. මේ කවුද? හරියට නිත්‍යයක් නන්නේ. මේ අයියා කොහොමද මාව දන්නේ? ඒ ගැන කියන්නේ මල්ලිලට මතක නැහැ. කමන්නේ. මට තමයි මල්ලි කියන්නේ සද්ද සුනිල් කියලා. සත්තු සුනිල්. ඔව් මම රකින්න හදන එකනේ කරන්නේ. ඒක නිසා මට හැමෝම කියන්නේ සද්ද සුනිල් කියලා. අනේ අයියා රකින්න හදනෝ. ඉගෙන් මේ බඩුත් අයියාගේද? ඔව් මෙයා මෙසේ රකින්න හදන ඩයල් නේ හඳ. අඩේ සුපිරිනේ. මට හරියනම කෙනා තමයි සෙට් වෙලා තියෙන්නේ. මොකද්ද නමගේ සත්තු සුනිල්. ඕන දෙයක් කියන්න මල්ලි. මල්ලිට එහෙම අඩුවට සද්ද වැඩි රකින්න එහෙම ගන්න නම් කියන අඩුවටම දාලා නැත්නම් සද්ද වැඩි ඒවා. ආයෙතින් අහන්න දෙයක් නැහැ සද්ද සුනිල් අයියේ. ගන්නෝ තමයි. වෙලාවට මේ අයියා හම්බුනේ. මෙන්න මෙතන 3000ක්ම තියෙනවා. සද්ද වැඩි ඒවම්ම 3000ක දෙන්න. සද්ද වැඩි එම්ම මොකද? තුන්දාකනේ අම්මා දෙන්න මල්ලි සුපිරි බඩු දෙන්න මේ මල්ලි මේ උතනම ඉන්න මල්ලි අපි දෙන්න පට ගාලා එන්න හොඳ නෑ මමත් එන්නම්. එතකොට මේ අයියලට ලේසියනේ. අම්මේ මල්ලි එන්න එපා මල්ලි මේ 3000ක් දීලානේ මල්ලි බුදුහා මේ මල්ලි එන්න එපා අපි පට ගාලා ගිහිල්ලා ගේන්න හොඳ මල්ලි එන්න දැන් අපි පටක් ගන්න මොක් ගෙනා මල්ලි ඉන්න ඌ මේ ඉක්මනට එනවයි කියලා යන්නේ කොරක ගහන්නේ. කොහොම හරි කමන්නේ මේ රතින්න ටික ඉවර වෙන්න කලින් ආවොත් හොඳයි. පණ්ඩිතේට කිව්වනේ මාවත් එක්කන් යන්නේ කියලා. කොහමද මගේ මරසි පාරනේ ඉතින් මේ රුපියල් 3000 මොකද්ද පාප කරන්නේ මොනෝ කරන්නේද පිටියට ගියා දෙන්නත් එක්ක මම වටේටම අත් ටික ගහගෙන ආවා ඔබ ඒ අතර ඔට්ටු ටික දාගෙන සුද්ධ කරා මම ඉතින් මම සුපිරියට දාන්න මම පිටිය සුද්ධ කරගත්තා ආවා හොඳ යන්නේ ඉවර පාර පරාදයි කියපු කූට්ටමට තව දිනුම් වෙන්න ඕනේ මූසලේ වගේ. තාම තමයි බං දැන් ඒක නේ බන්නේ දැන් අර කවෝ රකින්න වෙන කොහෙට පුතේ දෙන්න රුපියල් 3000ක් මේ ගාව. දැන් ඉතින් ඌට දෙන්න මම ගාවලප්පා නේ. ලක්කා දැන් ඒක අවුරුදු ඉවරයිනේ. ඕකට රකින්න දාන්න ඕන අපිට බම්බු ගහගන්න කිව්වා. හරි මම කියන්නේ. යකොත් තොපිට මේ රතින්න ගේන්න දීපු සල්ලි වලින් බూరు ගහලා පරාදුනාද බල්ලෝ. අනේ මම හොඳන්නේ මූණ පිද්දු මම නේද මන්දුවනේ. ඔය දුවන්න පොයි මම අඟවි කියලා කියලා ලන්නනේ ඔයි ඉඳපන්කෝ ආයි මල්ලි කොහොම තමයි මචං ප්‍රශ්න වෙන අපි කතා කරලා විසඳගමුද රතින්න වලට පොල්ල තීපු යවුන්ට මං යහතින් ඉන්න දීලා නෑකෝ සද්ද සුනිල් තෝගේ අප්පට අරේ උතුවල්ලි මේ වැඩේ දක්කරත් බාමුතුවල්ලි අනේ මනු පිය 3000 දෙන්නම් බුදුවල්ලි මට ගෑනු 5 දෙනෙක් එක්ක ළමයි 10 දෙනෙක් ඉන්න මල්ලි අනේ මේක කරන්න බුදුවල්ලි මේක කරන්න බුදුවල්ලි තෝ රතින්න ගේනවයි කියලා මගේ සල්ලි වලින් බూరు ගහලා අරේ වල සල්ලි මම මේ කතා කරන්න තියාගන්න බා තෝගේ සද්දපත්ත වලින් මට වැඩක් නෑ මට මල පැනලින්නේ අනිත් එක තෝ හැප්පුනේ වැරදි මිනිහා එක්ක අනේ වල්ලි මේ රතින්නේ මේක තමයි මල්ලි මේ පුපුරවන්න මල්ලි අනේ එනම් සුබ අලුත් අවුරුද්දක් වේවා බුදුවල්ලි ඔය ගඩේ නගන්න බුදුවල්ලි මම බුදුවල්ලි අනේ බුදුවල්ලි අනේ ලැබුවේ